කවදා හරි මෙන්න මේ විදිහට ෆ්‍රයිඩ් රයිස් හදලා නැත්තම් හදලා බලන්න හරිම රසයි. මම මුලින්ම කරේ චිකන් ටික හොඳට සෝදලා අරගෙන ඒකට පොඩියට කපාගත්ත බීලුණු එකතු කරා. සුදු ලුණු හොඳට සෝදලා පුතු පිටින්ම ගෙඩි දැම්මා. ඊළඟට අම්මිරිස්, රම්පේ, කරපිංචා, 3-5 ලුණු, ගම්මිරිස්, තව කහ කුඩුත් එකතු කරලා වතුර ටිකක් වැඩිපුර එකතු කරලා ඒක හොඳට තැම්බෙන්න ලිපේ තියාගත්තා. මේක හොඳට තැම්බුණාට පස්සේ මම චිකන් ටික මේ වෙනමම අයින් කරගන්නවා. චිකන් ටික විතරයි. මෙන්න මෙහෙම චිකන් ටික වෙනමම අයින් කරගන්නවා. ඊට පස්සේ සෝදලා ගත්ත හාල් එකට මම හාල් තියාගත්තේ රයිස් කුකර් එකේ. ඒකට අර අයින් කරපු වතුර ඒ ඔක්කොමයි මදි පාඩුවට තව අලුතින් වතුරත් එකතු කරලා රම්පේ, කරපිංචා, කහ කුඩු, තව මම බෙල් පෙපර් ටිකකුත් මේ පොඩියට කපලා එකතු කරා. ඒකෙන් අමුතු රසක් එනවා. මේ ලුණුත් අවශ්‍ය තරමට දාගන්නවා. බලලා රයිස් කුකර් එකේ බත් එක තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ වෑන් එකක් ලිපේ තියලා අර අයින් කරගත්ත චිකන් ටික මේ විදිහට තෙලෙන් හොඳට බෙදෙන්න අරිනවා. ඒ චිකන් ඔක්කොම ටික මම මේ විදිහට තෙලෙන් බෙද ගන්නවා. මේ අර රන්වන් පාට එනකම්ම හොඳට බදිනවා. මේක මම ගන්නේ මේ රයිස් එකට දාන්න නෙවෙයි, මේ රයිස් එකත් එක්ක කෑමට වෙනමම ගන්න. අර මුලින්ම පේන්නේ නැති මගේ පප්පි ගානේ මම වෙනමම චිකන් ටික තියලා තිබ්බා. මේ විදිහට හොඳට රන්වන් පාට වෙනකම් හොඳට බෙදලා ගන්නවා. මේ ගානට වගේ ආවම මට හිතුණා ඇති කියලා. මම දැන් මගේ බත් එක ඉදලා තියෙන්නේ මේක හදන අතරේ. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා ඒකට සුදු ලුණු, රම්පේ, කරපිංචා ඒව එකතු කරලා හොඳ සුවඳ එනකම් ඒක බෙද ගන්නවා. ඊට පස්සේ ඒකට බිත්තරයක් එකතු කරනවා. ඒකත් හොඳට මෙන්න මේ විදිහට මේ තෙලෙන් බෙදෙන්න හරිනවා. ඊළඟට කැරට්, ග්‍රීන් පීස් තියෙනවා නම් බඩේරින් වැටි ටිකකුත් එකතු කරන්න. බීලුණු පොඩියට කපලා එකතු කරා. ඒක හොඳට තෙලෙන් බෙදෙන්න ඇරලා අර අපි හදාගත්ත බත් එක දැන් එකතු කරනවා. දැන් ඉතින් රයිස් එක හදන විදියට හොඳට කලවම් කරලා ගන්න. මේ ඊළඟට සොය සෝස් ටිකකුත් එකතු කරාන තවත් රසයි.